තාත්තා කීප දෙනෙකුටම කෝල් කරලා පිරිමි ළමයා ගැන අහලා තියෙනවා. හැමෝම කියලා තියෙන හොඳ විනීත ළමයා කියලා. කවුරුත් වරදක් කියලා නැහැ. ඒ වුණත් සමාධි අපි වචනයක් දෙන්න ඉස්සෙල්ලා හොඳට හොයලා බලන්න ඕනේ. නැත්තම් ජානක රැවටුනා වගේ අපිට රැවටෙන්න වෙයිද දන්නේ නැහැ. අම්මලාගේ කැමැත්තක්. කොච්චර හොඳ වුණත් ඔයා කැමති නැත්තම් මම බල කරන්නේ. අම්මලා හොයලා බලලා ගැලපෙනවද නැද්ද කියලා තීරණය කළා මට කියන්න. මං ඈව මැරි කරනවා. එහෙම කියන්න එපා සමාධි. ඔයා කැමති නැත්තම් ඔයා මට ඒක කියන්න ඕනේ. හරිද? මට සේරට වැඩි වටින්නේ වාගේ සතුට. අම්මලා තෝරලා දෙන කෙනෙක් මම බඳින්නේ සතුටෙන්, කැමැත්තෙන්. නැත්තම් මං කියනවනේ. අපි බලමුකෝ. හිතෙන්නේ බොයි කොහොම කෙනෙක්ද කියලා. අම්මා මං හෙට මොකද්ද අඳින්න ඕනේ? ඔයාට කැමති ඇඳුමක් අඳින්න සමාධි. කොහොමත් විජේසුරිලා ඔයා ගැන දන්නවා. ඒගොල්ලන්ට ඕනේ නිකන් බලන්න විතරයි. මම මේ කල්පනා කළේ ඔයා මට ලැබුණ නැත්තම් මට හිතේ සතුටින් පසුතැවිල්ලක් නැතුව මැරෙන්න බැරි වෙනවා නේද කියලා. ඔය වගේ කතා කියන්න එපා අම්මා. අම්මට දැන් සනීපයි. අම්මට මුකුත්ම වෙන්නේ නැහැ. පුංචි කාලෙත් ඔයා මට මෙහෙම තුරුල් වෙනවා. ටිකක් ලොකු වුණාට පස්සේ ඇවිල්ලා මට තුරුල් වුණා. මන් දන්නවා එක්ක ආය යාළුවෙක් එක්ක තරහ වෙලා එහෙම නැත්නම් කවුරුන් වලට බැනලා කියලා. හිතුවා බලන්න ඉතින් ළමයට ඔයා කැමති වුණොත් මටත් ඉක්මනට ඔයාගේ දරුවෙක් මේ වගේ තුරුල් කරගන්න පුළුවන් වෙයි. අනුපම ඔය ගමන යන්න එපා අනුපම කිසිම තේරුමක් නැහැ. තාත්තා පැත්තකට වෙලා ඉන්න. මම පැත්තකට වෙලා හිටින්ද තමයි උඹ මේ විදිහට නාද ගන්න නැටුවේ. දැන්වත් ඔය පළක් නැති වැඩ නවත්තපන්. මට එකපාරක් සමාධිය හම්බෙන්න ඕනේ. එයා වෙන කෙනෙක් කසාද බඳින නිසා මට ඇත්ත එක දෙන කතා කරන්න. උඹ ගියාට සමාධිය එළියට එන එකක් නැහැ. කමක් නැහැ. මම වික්‍රම සර්ටයි ශ්‍රීන් මැඩම්ටයි කියලා මම සමාධියට ආදරේ කියලා. අපි දෙන්න ආදරය කළයි කියලා. ඒ හින්දා මට සමාධියව අතාරින්න බෑ කියලා. සමාධිය කියයි උඹ කියන්නේ බොරුවක් කියලා. එයාට එහෙම කියන්න බෑ. එයා කොහොමද කියන්නේ අපි ආදරය කරේ නැහැ කියලා? උඹට ආයෙත් පිස්සු හැදීගෙන එනවා දානෝපම. මේ මං යනවා. අවසරයක් කල්පනා කරලා බලපන් අනුපම. වික්‍රමසල්ලා මේකට ගාවගෙන කළු ගලේ ඔළුව ගහ ගන්න හදන්න එපා. උඹ හදන්නේ උඹේ අනාගතය විතරක් නෙවෙයි ජීවිතේත් විනාශ කරගන්න. මොකද මම මේ හදිසි යන්නේ? අනුපම ගෙදරින් තරහ වෙලවත් යනවා දැක්කා. ඔය යන්නේ සමාධිලාගේ ගෙදර. අද සමාධිව බලන්න මනමාලයක් එනවලු. ඒක අහපු වෙලේ ඉඳලා මේ මිනිහා හැසිරෙන්නේ පිස්සෙක් වගේ. පුතේ. අනේ කොහොම හරි කියලා නවත්ත ගන්න පුතේ. ඔය මිනිහා දැන් ඊ ගෙදරට වැදිලා මොනව කරගන්නද දන්නේ. අනේ කියලා නතර කරගන්න. අංකල් කලබල වෙන්න ඉන්නකො. මම මිනිහ අරගෙන එන්න. හා හා. හිතුවේ මේ මිස්ටර් විජේසූරියත් ඒ කියලා. එන්න කියලා තමයි හිටියේ. හදිසි වැඩක් කරලා ගියා. මං හිතන්නේ ඇමතුමාගේ වෙන්නේ නැති. බිස්නස් කරනකොටදී ඔහොම තමයි. දොඩ මීට කලින් මනමාලිය බැලුවේ නැද්ද? ප්‍රොපෝසල්ස් කීපයක්ම ආවා. හොයලා බලනකොට එක එක විදිහේ ප්‍රශ්න. අද කාලේ ඉතින් හොඳ පිළිමයක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ නේද? ගෑනු ළමයිනුත් එහෙම තමයි. ඇටම් පොත්තෙන් ඉඳන් ඉස්සලා බොයිෆ්‍රෙන්ඩ්ලා හොයා ගන්නවා. ඊට පස්සේ ඉතින් රෝන්දේ ගහනවා. අපිත් කීපයක්ම බැලුවා. ඒ වුණාට එකක්වත් අපිට ගැලපුණේ නැහැ. මේ සමාධියට කියන්නේ. සමාධි
අයියට බාර දුන්නනේ. දැන් ඉතින් මේ කටයුතු තීන්දුව වුණොත් එහෙම අපිට ඉක්මනට වෙඩින් එක ගන්න පුළුවන් වෙයිනේ. ඔව්. පුළුවන් වෙයි. අපේ ප්‍රශ්නයක් නෑ නේද සිරි? අපිටත් ඕනේ ඉක්මනට මේ කටයුතු පිළිවෙලක් කරන්න. ඒක හොඳයි. Oh my god, Senora! How are you? What a surprise to see you! When did you come to Sri Lanka? Even calling up for Dunette. මම සර්ප්‍රයිස් කරන්න. අම්මා මේ Senora ඉංග්‍රීසි වලදී මගේ හොඳම යාළුවා. අම්මට මතකයි නේද? මම Senora ගැන කියලා තියෙනවනේ. Senora, මේ මගේ අම්මා. හෙලෝ ආන්ටි. හලෝ. මේ තාත්තා. හෙලෝ අංකල්. මේ රිලේෂන්ස් වල නැද්ද නේද? නෑ මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ සමාධිය බලන්න. මේක මැරේජ් ප්‍රොපෝසල් එකක්. I'm very sorry. මම ඩිස්ටර්බ් කරා නේද? සමාධි මං එළියෙන් ඉන්නම්. අපි පස්සේ කතා කරමු. සමාධි මේ වගේ තීරණයක් ගත්තේ මං ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන. එයා දැනගන්න ඕනේ මං තාම එයාට ආදරෙයි කියලා. ඒකිට දැන් උඹ ඕනේ නෑ බං. ඒක තේරුම් ගනි. සමාධියට දැන් ඕන හොඳ සල්ලිකාරයෙක්ව බැඳගෙන එයාගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරගන්න. ඇයි එහෙම අදහසක් හිතේ තියාගෙන යාමට ආදරය කරේ? මට අන්න ඒක දැනගන්න ඕනේ. ඒක සමාධියෙන් දැනගන්න ඕනේ නෑ. ඒක මං උඹට කියලා දෙන්නම්. මචං ওই විදිහ ඕෆ්ලෝ වෙන්න සල්ලි දින කෙල්ලෝ ඉන්නව නේද? උන්ට ඕන බඳින්න කලින් ලව් කරලා බලන්න මේ ආදරය කියන්නේ මොකක්ද කියලා. උන් දන්නවා බැන්දට පස්සේ කවදාකවත් මිනිහත් එක්ක ලව් කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒකට උන් තෝරගන්නේ උඹ විදිය අහිංසක දුප්පත් කොල්ලෙක්. ඇයි උඹට ඒක තේරුම් ගන්න බැරි උනේ? උඹ කියන සමාධි මට ආදරය කරේ නැහැයි කියලාද? නැහැ. සමාධි මට ඇත්තටම ආදරය කරා. හරි හරි. ඇත්තටම ආදරය කරන්න ඇති. නමුත් සමාධි මුල ඉඳලම දැනගෙන හිටියා උඹ කවදාකවත් කසාද බඳින්න නැති බව. අන්න ඒක තේරුම් ගන්න තිබ්බ ඔබට. සමාධි ගැන උඹ දන්නේ නැහැ මහේෂ්. ඒකේ අපේ ගෙදර ඇවිල්ලා නවතින්න උනත් ලෑස්ති වෙලා හිටියේ. ලෑස්ති වෙලා හිටියට ආවේ නැහනේ. ඔබ දැනගනින් කවදාවත් ඕකි එන්නෙත් නැහැ. ඔය ජාතිය කෙල්ලෝ ගැන උඹට වැඩිය හොඳින් මම දන්නවා. උඹට හම්බුනේ එක කෙල්ලයි. මට ඔය විදිය කෙල්ලෝ හතර දෙනෙක් හම්බුලා තියෙනවා. මොනවා වුණත් සමාධි දැනගන්න ඕනේ මං එයාට ආදරය කරනවායි කියලා. ඊට පස්සේ එයා ගන්න ඕනෙම තීරණයක් මට කමක් නැහැ. සමාධිය ආයේ කවදාකවත් තනියම උඹව හම්බ වෙන්නේ නැහැ. එයා දැන් මනමාලේ ඉස්සරහ හැසිරෙන වෙති මැස්සෙක්වත් ඇඟේ වහපු නැති තොත්ත බබෙක් විදියට. සමාධියට වුණත් අපේ අතීතය එහෙම ලේසියෙන් අමතක කරන්න බෑ මහේෂ්. කසාද බැඳලා ටික කාලයක් ගියාට පස්සේ ඔය පොඩි පාළුවක් දැනුනොත් සමහර විට උඹව බලන් දෙයි. ඒ දැන්නම් පුතෝ උඹව බලන් දෙන්නේ නැහැ. උඹ ගිහින් ඔතන කෑ ගහන්න ගියොත් එහෙම උඹ ජෝක් එකක් වෙන එක විතරයි වෙන්නේ. ඒකයි මම උඹට මේ ගමන යන්න එපා කියලා කියන්නේ. උඹ මේ ඔය විදිහේ මිනිස්සු ඉස්සරහා ජෝකර් කෙනෙක් වෙන්න යන්න එපා. උඹ සියලුම දේවල් ඔළුවෙන් අයින් කරලා දාපන්. ඒ කරලා මේ රටේ ඉතිහාසගත වෙන ක්‍රිකටර් කෙනෙක් වෙන්න උත්සාහ කරපන්. අන්න එදාට ඔය විදිහේ පොලිමේ උඹෙන් ඔටෝග්‍රාෆ් සයින් කරනවා. මුලේ කල්පනා